ආයුබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද අරගෙන ආවේ අස්වැසුම නවතම තොරතුරු පිළිබඳව දැනුවත් කිරීමක්. ඉතින් නවතම දීමනාද මේවට ඇතුළත්. ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, තව යාළුවෝ දැනගන්න share කරන්න. එහෙනම් අපි වැඩි කන්ට යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක පටන් ගද්දී මම ඔයාලට කියන්නම් අස්වැසුම අප්‍රේල් මාසයේ මුදල් වැටෙන දිනේ. ඉතින් මේ වෙද්දී සයිට් එකට මුදල් වැටලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට හැමෝගෙම සයිට් එකට ගිණුම් වැහලා මුදල් වැහලා තියෙන්නේ. ඉතින් මේ මුදල් ඔයාලට ලබා ගන්න පුළුවන් තව දවස් 2කින් හෝ 3කින් ඇතුළත. ඉතින් මේ දවස් 2 හෝ 3 ඇතුළත මේ මුදල් අනිවාර්යෙන් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් බය වෙන්න එපා. අවුරුද්දට කලින් මේ මුදල් ඔයාගේ අතට ගන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව විශ්වාසයෙන් කියනවා. කොහොමද දවස් 2-3 යනවා සයිට් එකෙන් අප්ඩේට් වෙලා බැංක් එකට වැටෙන්න. ඉතින් බැංක් එකට වැන්නාමත් මම ඔයගොල්ලන්ට ඒ පිළිබඳව වීඩියෝ එකක් ගේන්න. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. මම ඒ පිළිබඳව ආසෙනින් වීඩියෝ එකක් ගේන්න. ඉතින් අපි යමු දීමනා පිළිබඳව. ඉතින් රජයේ දීමනා නිර්දේශ කරලා තියෙනවා. ඉතින් ඒව අනුව ඕගොල්ලන්ට ඉදිරියේදී දීමනා ලැබීමට නියමිතයි. ඉතින් දීමනා රසක් ලැබීමට තියෙනවා. ඉතින් ඒ දීමනා එකින් එක පිළිබඳව වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් අද කියන්නේ ඉතින් ජොබ් දෙන්න තීරණය කළා දිනවා රජෙන් අස්වැසුම හිමි අඩු ආදායම් ලැබෙයි පුද්ගලයන්ට. ඉතින් අඩු ආදායම් ලාභී කිව්වට අස්වැසුම හිමි රැකියාවක් කිරීමට සුදුසු පුද්ගලයන්ට තමයි මේ chance එක හම්බෙන්නේ. ඉතින් වයසකට මේ chance එක හම්බෙන්නේ එයාගේ අස්වැසුම නැති කරන්නෙත් නෑ. ඉතින් රැකියාවක් කිරීමට හැකි වැඩි වයසක් නැති 25 35 අතර වගේ තරුණයන්ට රැකියාව ලබා දීලා ඒගොල්ලන්ගේ අස්වැසුම අයින් කරනවා. ඒක අස්වැසුම අයින් කළා තවත් අස්වැසුම නැති අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට මේක ලබා දීමට තමයි රජයෙන් තීරණය කළා තියෙන්නේ දැන්ට. ඉතින් ඒ පිළිබඳව මම ඉදිරියේදී වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් සමහර විට රජයේ රැකියාව හෝ පිටරට යමින් ඒ කියන්නේ කොරියන් හෝ ජපාන් වගේ රැකියාව දෙන්නත් ඉඩකඩ තියෙනවා. ඉතින් බොහෝ විට ලංකාවේ රැකියාව ලබා දෙයි. ඉතින් ලංකාවේ රැකියාව ලබා දීලා ඔයගොල්ලන්ගේ අස්වැසුම නැති කරයි. ඉතින් ඒ පිළිබඳව මම ඔයාලට ඉදිරියේදී දැනුවත් කරන්න. ඉතින් ඒ පිළිබඳවත් දැනුවත් වෙලා ඉන්න. මොකද ඔයගොල්ලන්ට අස්වැසුම හිමි තරුණ අයට ඒක ඉදිරියේදී අනිවාර්යයෙන් ලබා දෙයි. ඔයගොල්ලන්ගේ අස්වැසුම නැති කරා කියලා බය වෙන්න එපා. රැකියාවක් ලබා දීලා තමයි අස්වැසුම නැති කරන්නේ. ඉතින් අතට මම වීඩියෝ එක එහෙනම් ඉවර කරනවා. ඉතින් වීඩියෝ කරන කලින් මතක් කරනවා channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, තව යාළුවෝ දැනගන්න share කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.